Change over, mama. Okay. Bye කියන්න. අපි දැන් සයිට් විසිට් එක ඉවරයි. සෝ දැන් හලෝ කොම්ද ඉතින් ඔයාලට ඉතින් අද මොකද්ද කරන්න යන්නේ දන්නවද? අපි ඉතින් ඔය උතෙම සයිට් විසිට් එකක් යන්න හදන. අනේ ඉතින් උතේ මුකුත් නම් වීඩියෝ කරගන්න හම්බුන්නේ නැහැ. අපි පරක්කුත් වෙලා ගියේ. මොකද 7:00 වෙද්දි කැම්පස් එකේ බස් එක ගාව ඉන්නේ කිව්වා. කියන්න බැරි වුණානේ මේ අපේ යන්නේ. මේ අවුරුද්දට අපි ඉන්නේ කැම්පස් එකේ අන්තිම දවස් දෙක. ඉතින් ඒ දවස් දෙක කරපුවා තමයි මම මේ vlog එකෙන් ඔයාලට ගෙනාවේ. හොනිතින් නැගලා ටික දුරක්වත් යන්න හම්බුනේ නැහැ අපේ කට්ටිය. ඩාන්ස් කරන්න පටන් ගත්තා. අතරේ ඉතින් මේ සයිට් විසිට් එකට ගියාට මට මුකුත් වලට සයිට් එකේ මුකුත් පෙන්වන්න බෑ. මොකද අපිට වීඩියෝ ගන්න ෆොටෝස් ගන්න පර්මිෂන් තිබ්බේ නැහැ. ඒකින්ද ඉතින් වලට අවගිය එකක් වගේ එකක් තේරෙන්නේ නැහැ. ඉතින් අපේ සයිට් විසිට් එකේ හෙල්ත් ඇන්ඩ් සේෆ්ටි මොඩියුල් එකට හලෝ තමයි. ඊට පස්සේ අපේ සයිට් විසිට් එක ඉවරෙද්දි 5:45 විතර වුණා. ඉතින් මට ඔයාලට ඒත් පෙන්වන්න බැරි වුණා අපි ආපු බස් දෙක. මෙන්න මේ කැම්පස් එකේ බස් දෙකේ තමයි අපි ආවේ ඉතින්. අපි ආවේ ඔන්න ඔය බස් එකේ. බයි කියන්න. අපි දැන් සයිට් විසිට් එක ඉවරයි. සෝ දැන් අපි ගෙදර යන්නේ. බයි. ගෙදර නෙවෙයි යන්නේ. බොරුත් කියන්න. පොඩි. ඉතින් ඔන්නම තමයි අපේ එදා දවස් ඉවරුනේ. ඉතින් මතක් කරනවා සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා. ඒ වගේම ලස්සන කමෙන්ට්ස් එකකුත් දාගෙන යන්න මට බලන්න. අපිට ප්‍රසන්ටේෂන් වයිවා තිබ්බා. ඉතින් මං ඔය පරක්කු වෙලා කන්නේ නැතුව දුවනවා. ඊට පස්සේ ටක් කාලා රෝල්ස් එකකුයි කිරි පැකට් එකකුයි අරගෙන කාලා ගියා ඉතින්. අතකොට දැන් සරසවිගේ සසල ටිකට් ස්ටෝල් එක දාලා තියෙනවා. ඉතින් ඔයාලටත් ඒක බලන්න ටිකට් ගන්න පුළුවන්ද? ඊට පස්සේ ප්‍රසන්ටේෂන් එකට ගියාට අපෙන් ගත්තේ නැහැ අනේ. මොනවම තමයි ඉතින් දෙවෙනි දවසේ වීඩියෝ ගත්තේ ඉතින් කැම්පස් එකේ අපි හිටපු අන්තිම දවස් දෙක තමයි මේක. එහෙනම් ගිහින් යන්න පරිස්සමෙන් බයි බයි.